චුම්බකයේ අසලට දන්නා ද්‍රව සහිත වෙනත් චුම්බකයක් ලං කළ විට සිදුවන ආකර්ෂණ හා විකර්ෂණ ඇසුරෙන් ද්‍රව හඳුනා ගැනීම. අන්දන් දුවල පුතාලට කියවනේ සජාතීය ද්‍රව එකිනෙක විකර්ෂණය වෙනවා, විජාතීය ද්‍රව එකිනෙක ආකර්ෂණය වෙනවා. මෙන්න මේ સિદ્ધාන්තය භාවිතා කරනවා අපි මේ හතරවෙනි ක්‍රමයේදී. ඒකෙදී අපි මේ චුම්බකයේ ආධාරකය කියන්නේ අපි ද්‍රව නොදන්නා චුම්බකයේ ආධාරකයේ නූලක් මගින් එල්ලනවා. එල්ලලා අපි ද්‍රව දන්නා. ඒ කියන්නේ north south උත්තර සහ දක්ෂිණ ද්‍රව N කියලා S කියලා ලකුණු කරලා තියෙන චුම්බකයක් ගෙනල්ලා ලං කරනවා. දැන් අපි ද්‍රව නොදන්නා චුම්බකය ළඟට ද්‍රව දන්නා චුම්බකයක් ලං කරද්දී මේ දෙක ආකර්ෂණය වෙනවනම් දැන් හිතන්නකෝ අපි උත්තර ද්‍රවය ලං කරද්දී ඒ දෙන්න ආකර්ෂණය වෙනවා. එහෙමනම් අපි ද්‍රව නොදන්නා චුම්බකයේ දක්ෂිණ ද්‍රවය තමයි මේ ආකර්ෂණය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහටත් අපිට පුළුවන් මේ චුම්බකයේ ද්‍රව හඳුනා ගන්න.